ලෙම්බයුම් සායනය. එය හුදු රෝහලක් නොවෙයි. එය රහස්වලින්, බියකරු සිදුවීම්වලින් සහ විශේෂිත ආත්මයක් සැරිසරන බිත්ති සහිත ගොඩනැගිල්ලක්. ඒ වෛද්‍යවරියක වූ තන්ත්‍රිගේ ආත්මයයි. ඒ දෙන්නගේ ආත්මය ඉතා බිහිසුණුයි. ඇය නාන කාමරයේ එල්ලී ජීවිතය අවසන් කළා. ඒත් ඒ සියදිවි නසා ගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද? අතීතයේ තන්ත්‍රී සහ ඉඩා ලෙම්බයුම් සායනයේ එකට වැඩ කළා. තන්ත්‍රී ගැබිනි මව්වරුන්ට උපකාර කළ ආදරයෙන් ඔවුන්ව රැකබලාගත් වෛද්‍යවරියක්. ඉඩා ඇගේ හිතවත් හෙදිය ඇයට උපකාර කළා. තන්ත්‍රිගේ හිතේ තිබුණු බර සැහෙල්ලු කරන්න උත්සාහ කළා. ඒත් එක දවසක ඉඩා නානකාමරයේ දර්ශනයක් දකිනවා. ඒ තන්ත්‍රී නානකාමරයේ එල්ලි සිටින දර්ශනයක්. ඒ බිහිසුණු දර්ශනය ලෙම්බයුම්හි රහස් එලියට ගේන්න ආරම්භයක් වෙනවා. පිකා සහ අරුම් හෙද විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ඔවුන් පුහුණුවක් සඳහා ලෙම්බයුන් සායනයට එනවා. ඒත් ඔවුන්ව පිළිගන්නේ බිහිසුණු බැල්ම් වලින්. හේරු සායනයේ සේවකයෙක්. ඔහු කියනවා මෙතන පිරිමින්ට විතරයි ඉඩ තියෙන්නේ කියලා. ඒත් ඉඩා ඔවුන්ව ආගන්තුකාගාරයට රැගෙන යනවා. සායනය වසර 5කට පෙර වෙසුණු බවත්, එය යෙලි විවෘත වුණු බවත් ඇය හෙළි කරනවා. ඒත් මේ සායනයේ රහස් බිත්තිවල තාමත් රැඳිලා තියෙනවා. අරුම් තමන්ගේම බිහිසුණු අතීතයකින් පීඩා විඳිනවා. ඇයට අතවරයක් වගේම ගබ්සාවක්. ඒ සියල්ල ඇගේ හිතේ බරක්. එක රාත්‍රියක නානකාමරයට යන අරුම්ට බිහිසුණු දේවල් හමු වෙනවා. ටැප් වලින් ඉබේම වතුර එනවා. තන්ත්‍රිගේ ගීතය ඇසෙනවා. භයානක හස්තයක් ඇයව එල්ලුවත් එය එකපාරටම අතුරුදන් වෙනවා. ඉඩා ඇයව හමු වෙලා ඒ වැසිකිළිය භාවිතයෙන් ඉවත් කරලා තියෙන බව කියනවා. ඒත් ඒ රහස එතනින් ඉවර වුණේ නැහැ. ටෙටෝ සායනයේ හිමිකරු ඔහුන්ට පුහුණුව දිගටම කරන්න ඉඩ දෙනවා. ඒත් ඔහුගේ බැල්ම යමක් හංගනවා. ඔහුගේ හිටපු බිරිඳ ආයු එකපාරටම එනවා. ඒත් ඇයත් රහසකින් බැඳිලා. ගමේ ප්‍රධානියා ටෙටෝට කියනවා තන්ත්‍රිගේ සියදිවි නසා ගැනීම නිසා ගම්වැසියන් සායනයට එන්න බය බව. ඒත් ටෙටෝ ඒක නොසලකා හරිනවා. අරුම් තම පෙම්වතා ඩිමස් හමු වෙනවා. එතනදී ඔහු ඇයට බලහත්කාරකමක් කරනවා. ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ඔහු ඇයව මත් කරලා ගබ්සාවකට යොමු කළ බව හෙළි කරනවා. ඒ රාත්‍රියේ හේරු අරුම්ට අතවර කරනවා. ඇය බිඳුණු හිතකින් ඉන්නවා. ඒ අතර තන්ත්‍රිගේ ආත්මය හේරුට පහර දෙනවා. ඔහු ට්‍රක් රථයක ගටිලා බිහිසුණු ලෙස මිය යනවා. පිකා සායනයේ රහස් හොයන්න පටන් ගන්නවා. ඒත් තන්ත්‍රිගේ ආත්මය එකින් එක බිහිසුණු දර්ශන ඇයට පෙන්නනවා. එක රාත්‍රියක අරුම් තන්ත්‍රිගේ ආත්මයට ගොදුරු වෙනවා. ඇය බිහිසුණු ලෙස බලා පිකාව බියගන්වනවා. ඒත් ඒ ආත්මයට ඇත්තටම ඕන කරන්නේ මොකක්ද? මෝමින් සායනයේ තවත් සේවකයෙක්. ඔහු නානකාමරයේ වැඩ කරද්දී තන්ත්‍රිගේ ආත්මයට ගොදුරු වෙනවා. ඔහු බිත්තිවලින් රිංගන බිහිසුණු තන්ත්‍රිගේ ආත්මය දකිනවා. බියෙන් පලා යන ඔහු ගඟකට ඇද වැටෙනවා. තන්ත්‍රි ඔහුව ජලයට ඇදගන්නවා. ඔහුත් මිය යනවා. පිකා රිංගු තන්ත්‍රිගේ පෙම්වතා එක්ක එකතු වෙලා රහස හෙළි කරනවා. තන්ත්‍රිගේ මරණය ගැන සත්‍ය එළියට එනවා. ටෙටූ තන්ත්‍රිට අතවර කරලා ඇය ගැබ් ගත්තා. ඒ රහස හංගන්න ඔහු ඇයව නානකාමරයේ ඝාතනය කළා. හේරු සහ මූමින් ඒකට උදව් කළා. ඒත් තන්ත්‍රි එල්ලුණු විටත් ජීවත් වුණා. ටෙටූ ඉඩා ඉදිරියේ තන්ත්‍රිගේ බෙල්ල කඩා ඇයව ඝාතනය කළා. අරුම්
තන්ත්‍රිගේ ආත්මයෙන් පාලනය වෙලා ටෙටෝට එරෙහිව හැරෙනවා. ඇය නානකාමරේ පිකාව ගිල්වන්න උත්සාහ කරනවා. ඒත් පිකා ඇයව බේර ගන්නවා. ඒ අතර ටෙටෝගේ රහස් එළියට එනවා. ඔහුත් අරුන්ට අතවර කරලා. රිගෝ තන්ත්‍රිගේ පෙම්වතා ටෙටෝට පහර දෙනවා. ඒත් ටෙටෝ ඔහුව පිහියෙන් ඇනලා මරන්න උත්සාහ කරනවා. ඉඩා පිකාව බේරගන්න එනවා. ඒත් ඔහු ඉඩාගේ උගුරත් පලනවා. අරුන් තන්ත්‍රිගේ ආත්මයෙන් පාලනය වෙලා ටෙටෝට පහර දෙනවා. ඔහුගේ ඇස් උදුරලා ඔහුව අවසන් කරනවා. පිකා තන්ත්‍රිට සාමය ලබා දෙන්න නානකාමරේ විනාශ කරන්න ලෑස්ති වෙනවා. ඒත් අවසානයේ ටෙටෝගේ හිඩපු බිරිඳ ආයු තන්ත්‍රිගේ ආත්මයෙන් පාලනය වෙලා බව හෙළිවෙනවා. ලෙම්බයුන් සායනයේ බිත්ති තවමත් රහස් රඳවා ගන්නවා. තන්ත්‍රිගේ ආත්මය සාමය ලබයිද නැත්නම් තවත් බිහිසුණු විනාශයකට එළඹෙයිද? කතාව අවසන් වෙන්නේ තවත් ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින්. එහෙනම් තවත් බිහිසුණු වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුවදායක දවසක්.